ෆිල්ම් ෆයි මගේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව ඔන්න අදත් සාදරයෙන් පිළිගන්නවා. මගේ චැනල් එකෙන් මම ඔයාලට ගොඩක් දුරට අරගෙන ඉන්නේ ට්‍රිලර් මූවි එකක්නේ. ගොඩක් අය ඉල්ලලා තියෙන්නේ රෝන් ටර්න් වගේ මොකක් හරි ඒ ටයිප් එකේ මූවි එකක් අරගෙන එන්න කියලා. ඉතින් මේ වගේ ඔන්න තවත් සුපිරිම මූවි එකක් බලන්න තමයි අදත් අපි ලෑස්ති වෙන්නේ. තාමත් හරියටම අසනීපි අඩු වෙලා නැහැ. ඉතින් වොයිස් එකේ තියෙන අඩුපාඩු වලට ඔයාගෙන් මුලින්ම මම සමාව ඉල්ලනවා. අද අපි බලන්න යන මූවි එක ගැන පොඩ්ඩක් කතා කළොත් එහෙම රෝන් ටර්න් එකේ වගේම මිනිමස් කන පවුලක් මේකෙත් ඉන්නවා. ඒ වගේම මේ මිනිමස් කන පවුල තවත් පවුලක් ගොදුරු කරගන්න එකක් සම්බන්ධයෙන් තමයි මූවි එකේ කතාව දිගහැරෙන්නේ. අයියෝ මේ වගේ මූවිස් නම් ඕන තරම් තියෙනවනේ කියලා ඔයා මේක මිස් කරගන්න නම් හදන්න එපා. මං කියනවට විතරක් මේක භාගයක් විතර බලාගෙන යන්න. ඔයාටම තේරෙයි මේක කොච්චර වෙනස් ටයිප් එකේ සුපිරි මූවි එකක්ද කියලා. කොහොමද මං ඔයාව ඩිසපොයින්ට් කරන මූවිස් අරගෙන ඉන්නේ නෑනේ. බලලා තියෙන හොඳම එකක් තමයි ඔයාට රිවිව් කරන්නේ. හරි. එහෙනම් ඉතින් කතා කළා හොඳටම ඇති. අපි මේ මූවි එකේ කතාව පැත්තට 2024 දී රිලීස් වෙච්ච මේ මූවි එකේ නම තමයි Low Lives කියලා කියන්නේ. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. මූවි එක පටන් ගද්දිම අපිට අඳුරු වනාන්තරයක් ඇතුලෙන් ගොඩක් තුවාල කරගෙන ලේපෙරාගෙන ගමන් කරන මිනිස්සෙක්ව බලා ගන්න පුළුවන් වෙනවා. උදව් ඉල්ලන ගමන් තමයි මේ මිනිස්සයා ඉස්සරහට ගමන් කරන්නේ. ඒත් කවුරු හරි මෙතනදී මේ මිනිස්සයව අල්ලගන්නවා අමානුෂික විදිහට මේ මිනිස්සගේ උගුරු දණ්ඩ කපලා. මෙතනදී මේ අල්ලගන්න පුද්ගලයා මේ මිනිස්සයව ඝාතනය කරලා පොළව දිගේ ඇදගෙන යනවා. මෙන්න මෙතනින් තමයි මූවි එකේ ටයිටල් එක පෙන්නලා අපිට මූවි එකේ කතාව පටන් ගන්න විදිහ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් කාතල් එකේ ට්‍රිප් එකක් ගමන් කරන පුංචි පවුලක්. මේ කට්ටිය මෙයාලගේ වාහනයක තමයි මේ ගමන් කරන්නේ. මූවි එකේ ඉන්න තාත්තගේ නම තමයි කීත් කියලා කියන්නේ. එතකොට මෙයාගේ ලොකු පුතාගේ නම තමයි ජෙෆ් කියලා කියන්නේ. තාත්තයි පුතයි බාබකියු දාන ගමන් තමයි දැන් ඉන්නේ. තාත්තා මෙතනදී එයා දන්න පොඩි ට්‍රික්ස් වගේක් පුතාට කියලා දෙනවා. ජෙෆ්ගේ අම්මගේ නම තමයි කැත්ලින් කියලා කියන්නේ. කැත්ලින් නම් මේස ගාවට වෙලා කොමඩු ගෙඩියක් කප තමයි ඉන්නේ. එතකොට එමී කියලා කියන්නේ මේ පවුලේ ඉන්න දුව. ජෙෆ්ගේ නංගි. මෙයා නම් ටිකක් විතර මූඩ් ගහලා ඉන්න ඩයල් එකක්. මෙයා වැඩි පවුලත් එක්ක ඉන්න කැමති නැහැ. මෙයා හැම වෙලේම පවුල පොඩ්ඩක් විතර මග ඇරලා තනියම ඉන්න තමයි උත්සාහ කරන්නේ. ටවුන් එකේ ඉඳලා අපි මේ සෑහෙන කාලෙකින් නිවාඩුවක් ආවේ. තාත්තට නිවාඩු ගන්නත් ගොඩක් අමාරුයි. අදවත් අපි කට්ටිය එකට කෑම කන්න ඕනේ. අම්මගේ කටේම තියෙන ඔන්න ඔය ටික තමයි. කොහොම හරි අම්මා මෙතනදී ඔන්න ඔය විදිහේ පවුලේ එකමුතුකම ගැන කතාවක් එමීට කියනවා. ජෙෆ් ඊට පස්සේ මෙයා ගාව තියෙන චොකලට් වගේකුත් මෙයාගේ සාක්කුවකින් එළියට ගන්නවා. දම්පාට දවටනයක් දාලා තියෙන මේ චොකලට් වලින් ගොඩක් ජෙෆ් ගාව තියෙනවා. ජෙෆ් නම් මෙව්ව කන්න පට්ට මාසයි වගේ තමයි පේන්නේ. ඊගවට අපිට බලා ගන්න පොළොවන් වෙනවා. පොඩ්ඩක් එහාට යනවයි කියලා ගියපු එමි කැලේ පැත්තට ගිහිල්ලා සිගරට් එකක් පත්තු කරන විදිය. කොහොම හරි පවුලේ කට්ටිය මේ විදිහට තම තමන්ගේ වැඩ කර ඉන්න අතරතුර මෙතෙන්ට එක කැබ් එකක් එනවා. මෙලෝ රහක් නැති හරිම අපිරිසිදු පාට මේ කොල්ල දෙන්නගේ නම් තමයි බිලි වගේම වර්න් කියලා කියන්නේ. මහත්තයා ඔයාලා මේ හරිය නම් එච්චර ඉන්න එක හොඳ නෑ. දැන් දවස් කිහිපයකට කලිනුත් මේ හරියේ මෙච්චරක් විතර උස ලොකු මිනිස්සෙක්ව මරලා දාලා තියෙනවා. මේ හරිය ටිකක් විතර භයානකයි. ඔයාලා ඉක්මනින්ම මෙහෙන් යන්න කියලා තමයි මේ කොල්ල දෙන්න මෙතනදී අපේ කීට්ට වගේම එයාගේ පවුලේ කට්ටියට පැහැදිලි කරන්නේ. හැබැයි මේ සෝබනකාර ගමේ ඉන්න උන් කියන දේපල් නම් කීට් වැඩිය ගණන් ගන්නේ නැහැ. මෙයා කියනවා මම මේ පවුලත් එක්ක පොඩ්ඩක් විනෝද වෙන්න ආවේ. මේ පළාතේ ඔය කියන විදිහේ භයානක සිද්ධි වෙනවා කියලා නම් මං අහලා නැහැ. මම දවස් කිහිපයක් මෙහෙ නැවතිලා ඉන්න තමයි කල්පනා කරන්න කියලා. එයා මෙතනදී මේ කොල්ල දෙන්නට කියනවා. මේ කොල්ල දෙන්නගේ ඉන්න වර්න් කියන පිරිමි ළමයා ඊට පස්සේ කියනවා ඔයාලට ආරක්ෂිත තැනක නවාතැන් ගන්න ඕන නම් අපේ ගෙදර තියෙනවා. මේ ළඟම තමයි තියෙන්නේ. අපේ ගෙදරට ඇවිල්ලා ඔයාලට නවාතැන් ගන්න පුළුවන් කියලා. හැබැයි මේ ඉල්ලීමටත් මේ කට්ටිය එච්චර කැමති වෙන්නේ නැහැ. කොහොම හරි මේ කතාව අතරතුර ජෙෆ් ගිහිල්ලා මේ වර්න්ට එයාගේ අතේ තිබ්බර දම්පාට චොකලට් එකක් දෙනවා. වර්න් මේක අරගෙන මං ගාව නම් මෙව්ව තියෙන්නේ කියලා මේ කොල්ලට ගංජා ටිකක් පෙන්නලා එයාට ඕනේද කියලා අහනවා. ජෙෆ් නම් ඉතින් මේක මෙතනදී අරගන්නේ නැහැ. ඊට පස්සේ කැලේ පැත්තට ගියපු එමිත් එමීට වාහනේ පැත්තට එනවා. මේ කොල්ල දෙන්න මෙතනදී නිකන් එමීව කණ්ඩ වගේ තමයි එමී දිහා බලාගෙන ඉන්නේ. එමී දිහා මුන් දෙන්න බලන බැල්ම දෙමෝපියන්ට එච්චර අල්ලන්නේ නැති හින්දා කීත් මෙතනදී කියනවා දුවට වාහනේ ඇතුළට යන්න කියලා. කොහොම හරි ඊට පස්සේ මේ කොල්ල දෙන්න මෙයාලගේ කැබ් එකට නැගලා මෙතනින් පිටත් වෙලා යනවා. මොනවා වුණත් හවස් වෙද්දී අපේ මේ පවුලේ කට්ටිය මෙතනින් පිටත් වෙලා යන්න තීරණය කරනවා පොඩ්ඩක් එහා තැනකට. මොකද මෙයාලා කිව්වේ ඝාතනයේ සීන් එක වගේම ඒ කොල්ල දෙන්නවත් එච්චර අල්ලපු නැති හින්දා ජෙෆ්ගේ අම්මා දිගටම
කීට කියන්නේ අපි මෙතනින් වෙන තැනකට යමු කියලා. අම්මා යන ගමන් එයාගේ ළමයි දෙන්නටත් උපදෙස් දෙනවා. දන්නේ නැති කට්ටිය කතා කරොත් වැඩි කතා බහට යන්න එපා. අනික හැමෝටම ඔය චොකලට් දික් කරන්නත් එපා කියලා තමයි අම්මා මෙතනදී ජෙෆ්ට කියන්නේ. වාහනේ මේ විදිහට ටිකෙන් ටික ඉස්සරහට ඇදෙනවා. ඉස්සරහ ඔන්න අර කොල්ලෝ දෙන්නගේ කැබ් එක කැඩිලා තියෙන විදිය. ඔන්න අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කැබ් එකත් හරියට පාර හරහා දාලා තියෙන නිකන් පාර ක්‍රොස් වෙන්න වගේ. සාමාන්‍යයෙන් වාහනයක් ඒ විදිහට කැඩෙන්න විදිහකුත් නැහැනේ. වර්න් කියන එකා ගාව ෂොට් ගන් එකකුත් තියෙනවා. මෙයා ඊට පස්සේ මෙයාගේ සහෝදරයත් එක්කලා හිමීට මෙතෙන්ට ඇවිල්ලා අපේ වාහනේ කැඩුනා. මේක හදන්න ඕන කරන උපකරණ අපේ ගෙදර තියෙනවා. පුළුවන් ද අපේ ගෙවල් පැත්තට ගිහිල්ලා ඒ උපකරණ ටිකක් අපිට ගෙනත් දෙන්න කියලා. වර්න් මෙතනදී ඔන්න කීත්ගෙන් උදව්වක් ඉල්ලනවා. කැත්ලින් නම් මේ අහන විදිහට හොඳටම බය වෙනවා. කැත්ලින් කියන්නේ කොහෙත්ම අපි මෙයාලට උදව් කරන්නේ නැහැ. අපි ඉක්මනින්ම මෙතනින් යමු කියලා. හැබැයි කීත් කියනවා මෙතනදී එකපාරට මේක ප්‍රතික්ෂේප කරොත් මුන් මොන වගේ දෙයක් කරයිද දන්නෙත් නැහැ. ඒක හන්දා කීත් කල්පනා කරනවා මේ කොල්ල දෙන්නට උදව් කරන්න. කොහමරි ෂොට් ගන් එක තියාගෙන හිටපු වර්න් කියන හාදියා කැඩිච්ච වාහනේ ගාව නතර වෙනවා. මෙයාගේ අනිත් සහෝදරයා තමයි ඔන්න දැන් ඇවිල්ලා අපේ පවුලේ ඉන්න මෙයාගේ ට්‍රක් එකට නගින්නේ. මෙයාලා හිමීට ගමන් කරනවා. ජෙෆ් එක්කලා එක එක විදිහේ විහිළු කතා කියන්න අර මිනිස්සයා පටන් ගන්නවා. මෙයා මෙතනදී කියනවා මෙයාලගේ ගෙදර තියෙන්නේ කොහෙද කියලා. ඒක තින්නේ හරිම පාළු තැනකලු. වටපිට අපේ කවුරුත් නැහැ. මගේ මාමයි යාගේ දුවලා දෙන්නයි තමයි ඒ ගෙදර ඉන්නේ. තව යාලට අමතරව ඒ නංගි කෙනෙක්ව බඳින්න ඉන්න කෙනෙකුත් අපේ ගෙදර නිතර එනවා යනවා. මගේ ලොකු නංගිට හොඳට දුන්නෙන් විදින්න පුළුවන්. මේ විදිහ අමුතු කතා ටිකක් තමයි මේ මිනිස්සයා දිගටම කියන්නේ. ජෙෆ් පොඩ්ඩක් විතර අමුතු විදිහේ පිරිමි ළමෙක් නේ. ජෙෆ් හැම වෙලේම මෙයාගේ නෝට්බුක් එකේ මෙයාට හම්බ වෙන මිනිස්සු ගැන මෙයා කරන කියන දේවල් හැම එකක්ම සටහන් කරගන්නවා. ඉතින් මෙතනදී ජෙෆ් මේ දේවලුත් සටහන් කරගන්නවා දකින මේ මිනිස්සයා ජෙෆ්ගේ අතේ තියෙන නෝට්බුක් එක එයාගේ අතට ඇදලා ගන්නවා. ජෙෆ්ට මේකෙන් නම් හොඳටම තරහ යනවා. ජෙෆ් ඊට පස්සේ නැගිටලා අරයාගේ පිටිපස්සට යනවා. ජෙෆ් ඊගාව තත්පරේදී එයා ගාව තියෙන තියුණු ආයුධ දෙකකින් අර මිනිස්සයාගේ බෙල්ලේ දෙපැත්තට අනිනවා. අර මිනිස්සයා යටිගිරියෙන් කෑ ගහනවා. මේකෙන් දෙමාපියොත් හොඳටම කලබල වෙලා මේ පැත්ත බලනවා. එමෙත් කලබල වෙලා මේ පැත්ත බලනවා. ජෙෆ් අර මිනිස්සයව එතනම මරලා දානවා. කැට්ලින් හොඳටම බය වෙලා කෑ ගහලා කියන්නේ මොකද්ද ජෙෆ් අපි තාම එහෙට ගියෙත් නෑ. දැන් ඔයා මේ විදිහට පටන් ගත්ත ගම මේ මිනිස්සයා මරලා දැම්මට පස්සේ ඒක හරිද කියලා. කීට් නම් මෙලෝ ගාණක් නැහැ. ඉතින් මේකෙන් අපිට හොඳටම රිවීල් වෙනවා මෙතන ඉන්න මිනිමස් කන පවුල වෙන කවුරුත් නෙමෙයි. මෙන්න මේ පවුල තමයි මෙතන මිනිස්සුන්ව ඝාතනය කරන්නේ. දැන් නම් අපේ පවුලේ කට්ටියගේ ක්‍රියාකලාපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කීත් වාහනේ පාරායිනට කරලා නවත්තනවා. ඊට පස්සේ පවුලේම කට්ටිය එකට එකතු වෙලා ලැබ්සුන මේ කට්ටිය ව්‍යා කරනවා වගේ ඇඳුම් ඇඳගෙන මේ බොඩි එක පාර්ට්ස් විදියට කපන්න පටන් ගන්නවා. හරියට අපි කඩෙන් මස් ගෙනල්ලා ඒක ඕන නැති කෑලි අයින් කරලා ඒක පිරිසිදු කරලා පස්සේ ගන්න ෆ්‍රිජ් එකට දානවා වගේ. මෙයාලත් මිනිස්සයාගේ ශරීරය සම්පූර්ණයෙන්ම කපලා ඕන නැති කෑලි අයින් කරලා ලස්සනට ඒක පැකට් හදලා ෆ්‍රිජ් එකටත් දානවා. කැට්ලින් ගිහිල්ලා මේ මිය ගියපු බිලීගේ ඇස් බෝල දෙක දෙන්නේ අපේ පුංචි එමීට. එමී ඇස් කන්න ගොඩක් ආසයි. ඒක තමයි මෙයා එමීට මේ දෙක දෙන්නේ. බිල්ගේ ෆෝන් එකත් ඊට පස්සේ රින් වෙන්න පටන් ගන්නවා. කීත් මෙතනදී ෆෝන් එකත් කඩලා දානවා. මේ විදිහට කඩලා දාන ෆෝන් එකතු කරන්න මෙයාලා ගාව වෙනම බකට් එකක් තියෙනවා. හරි ඔන්න අපි එක්කෙනෙක් පණන් ඉවර කරා. අපිට දැන් රෑ කෑමකට යන්න තියෙනවා. ඉක්මනින්ම පිටත් වෙමු කියලා. කීත් ඊට පස්සේ ඇවිල්ලා මෙයාගේ පවුලේ කට්ටියම වැළඳ ගන්නවා. අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඊගාවට මිය ගියපු බිලීගේ පවුලේ කට්ටිය රෑ කෑමකට ලෑස්ති වෙන විදිහ. බිලීගේ මාමා මෙයාට කතා කරන්නේ කට්ටියම පා කියලා. මාත් මෙයාට පා කියලාම කතා කරන්න. මෙයාට ඉන්නවා දුවලා දෙන්නේ. එක්කෙනෙක්ගේ නම තමයි ජුලී කියලා කියන්නේ. අනිත් එක්කෙනාගේ නම තමයි සෙවනා කියලා කියන්නේ. රෑ කෑම ගන්න ගමන් ටික වෙලාවක් ගියාට පස්සේ උන්න කවුද මන්ද ඇවිල්ලා දොරට තට්ටු කරන්න පටන් ගන්නවා. පා මෙතනදී කියන්නේ ඔය වර්න් වගේම බිලී දැන් රෑ වෙලා ඇවිල්ලා ඇති ගිහිල්ලා දොර අරින්න කියලා. ජුලී ගිහිල්ලා දොර අරිනවා. ඒත් කීත් වගේම යාගේ පවුලේ කට්ටිය තමයි මේ විදිහට ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. නාදුරන මිනිස්සු දැකලා මේ දෙන්නා ටිකක් විතර කලබල වෙනවා. මොකද මෙහෙට මේ වගේ කට්ටිය එන්නේ හරිම අඩුවෙන්. දන්නවද මම බිලීගේ හොඳම යාළුවෙක්. එයයි මම ඉස්සර කාලයක් තිස්සේ එකම තැනක වැඩ කරා. එයා තමයි මට කිව්වේ මේ පාර හරහා යනවනම් ඒ කට්ටිය ගෙදරට ගොඩ වෙලා යන්න කියලා. එයාත් දැන් එන ගමන් ඉන්නේ කියලා. කීත් මෙතනදී ජුලියට වගේම සෙබානාට පැහැදිලි කරනවා. ඉතින් මේ දෙන්නත් මේ පවුලේ ලොකුවට වැරද්දක් පේන්නේ නැති හින්දා මේ කට්ටියට ඇතුළට එන්න කියලා ආරාධනා කරනවා. පාත් ඊට පස්සේ කට්ටියවම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මේ කට්ටියම එකතු වෙලා රෑ කෑම ගන්න පටන් ගන්නවා. කොහම රෑ කෑම ගන්න ගමන් ඉද්දි සෙබානා මෙතනදී අහනවා ඇයි බිලී වගේම වර්න් මෙච්චර පරක්කු වෙන්නේ කියලා. කැට්ලින් ඊට පස්සේ මැද්දට පැනලා කියනවා ඒ කට්ටියගේ වාහනේ මොකද්ද ඩැමේජ් එකක් වෙලා ඒක කැඩුනා කිව්වා. ඒක හදාගෙන එන කතාවක් තමයි එයාලා අපිට නම් කිව්වේ කියලා. මෙයා මෙතනදී ඒ කතාව ෂේප් කරනවා. කොහම හරි පවුලේ කට්ටිය එක එක්කෙනාගේ ඇස් දිහා බලා ගන්නවා. ඔන්න දැන් මෙයාලා ලෑස්ති වෙන්නේ මේ තුන්දෙනාව මරලා දාන්න. හැබැයි මෙයාලගේ ප්ලෑන් එක පොඩ්ඩක් පස්සට දාගන්න සිද්ධ වෙනවා. මොකද පොළවත් හොල්ලගෙන කවුද මන්ද ගේ ඇතුළට එන්න පටන් ගන්නවා. අපි පවුලේ කට්ටිය දැන් වෙපන් එහෙමත් එළියට ඇදලා ගන්න ගමන් තමයි ඉන්නේ. කොහම හරි මෙතනදී මේ කට්ටියගේ රෑ කෑමට සම්බන්ධ වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි. බිග් මැක් කියලා හඳුන්වපු මේ ජුලීගේ බොයිෆ්‍රෙන්ඩ්. බිලිත් මීට කලින් මෙහෙම කතාවක් කිව්වා. මං හිතන්නවාට මතක ඇති. හාදියා නම් සෑහෙන ලොකු 6-4 පොරක් ඒ වගේම පොරගාව ලොකු කුළු ගෙඩියකුත් තියෙනවා. ඉතින් මේක හන්දා දැන්ම මිනි මරණ එක පොඩ්ඩක් කරන්නේ නැතුව ඒක පොඩ්ඩක් පස්සට දාන්න අපේ පවුලේ කට්ටියට සිද්ධ වෙනවා. වාහනේ කඩාගෙන හිටපු වර්න් තාමත් බිලිට කෝල් ගන්න ගමන් තමයි ඉන්නේ. බිලිගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ටික වෙලාවක
මාර්ගින් මෙතෙන්ට එනවා මේ පළාතේ ෂෙරිෆ්. මේ ඇවිල්ලා වර්න් එක්කලා කතා කරන්න උත්සාහ කරනවා. මොකක් හරි උදව්වක් ඕනද කියලා තමයි රාලහාමි මේ වෙලාවේදී වර්න්ගෙන් අහන්නේ. හැබැයි වර්න් සිද්ධ වෙච්ච හැමදේම කියනවා. තව ටිකකින් මෙයාට උදව් ලැබෙන හින්දා මෙතන ලොකු ප්‍රශ්නයක්වත් නැති හින්දා ඉන්ස්පෙක්ටර්ත් ඊට පස්සේ මෙතනින් පිටත් වෙලා යනවා. හැබැයි වර්න්ගේ බඩ හොඳටම රිදෙන්න පටන් ගන්නවා. මෙයා ගාපු චොකලට් එකත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ ප්‍රතිඵලයක්ද මන්දා වර්න්ට වමන යන්න වගේම එයාගේ බඩ හොඳටම රිදෙන්න පටන් ගන්නවා. මෙයාට ටොයිලට් යන්න විදිහකුත් නැති හින්දා මෙයා ඔන්න එහා පැත්තේ තියෙන කැලේට තමයි දැන් ඉතින් ගමන් කරන්නේ. අනිත් පැත්තෙන් අපේ ජෙෆ් කැමේසේ ඉන්න මේ ගෙදර ඉන්න මිනිසුන් හැම කෙනෙක්ටම වගේ මේ වෙලාවේදී මෙයා ගාව තිබ්බේ චොකලට් එක බෙදන්න පටන් ගන්නවා. හැබැයි වාසනාවට පා කියලා තියෙන්නේ ගෙදර කිසිම කෙනෙක්ට පැණි රස කන්න හොඳ නැහැ. ඒකෙන් දත් සවුත්තු වෙනවා කියලා. ඒකන්ද කිසිම කෙනෙක් චොකලට් නම් මේ වෙලාවේදී අරගන්නේ නැහැ. හැබැයි බිග් මැක් මේ වෙලාවේදී පස් එකක් කන්නම් කියලා ජෙෆ්ගේ හිත හැදෙන්නත් එක්කලා එකක් ඉල්ල ගන්නවා. එමේ ඊට පස්සේ කියනවා යාට වොෂ්රූම් එකට යන්න ඕන කියලා. ඉතින් ඔන්න සැවාන ගිහිල්ලා එමීට වොෂ්රූම් එක තියෙන තැන පෙන්නනවා. මෙයා කොහොම හරි ඇතුළට ගිහිල්ලා මෙයාගේ සිගරට් එකක් ඔතන්න තමයි පටන් ගන්නෙ. හැබැයි මෙතනදී මේ කෙල්ල හිතන්නේ නැති විදිහට මේකේ සාක්කුවේ දාගෙන හිටපු බිලිගේ ඇහැ ඔන්න බිමට වැටිලා රෝල් වෙලා යනවා. ඊට පස්සේ මෙයා එළියට එනවා. මෙයා පරක්කුවයි කියලා බලන්න ජූලිත් මෙතනදී මෙතෙන්ට එනවා. සැවානට හොඳටම පියානෝ ප්ලේ කරන්න පුළුවන්. රැකෑම ඉවර වෙලා කට්ටිය පොඩි කතාවක් දාන ගමන් සැවානගේ පියානෝ වාදනයකට හුම්කම් දෙන්න පටන් ගන්නවා. ඒකත් ඉවර වුණාට පස්සේ කට්ටිය නිදාගන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. කට්ටිය පුළුවන් විදිහට කාමර ටික බෙදා ගන්නවා. එමීට සැවානත් එක්ක තමයි නිදාගන්න සිද්ධ වෙන්නේ. ජෙෆ්ට තනි කාමරයක් හම්බ වෙනවා. කීත් වගේම මෙයාගේ බිරිඳ ඉන්නේ තවත් කාමරයක. කීත් වගේම මෙයාගේ බිරිඳ ඊට පස්සේ මේ දේ ගැන පොඩ්ඩක් කතා කරන්න පටන් ගන්නවා. මොන වුණත් කීත්ගේ බිරිඳට ඒ කියන්නේ කැත්ලින්ට නම් මෙතන ලොකු අවුලක් දැනෙනවා. ඒකට හේතුව තමයි මෙයාලා සාමාන්‍යයෙන් මේ විදිහට සතුටින් හොඳින් ජීවත් වෙන පවුල් වලට මීට කලින් කරදර කරලා නැහැ. ඒ කියන්නේ මෙයාලා සාමාන්‍යයෙන් මිනිමස් කෑවත් මිනිමස් කන්නේ Tamanට වගේම අනුන්ටත් වදයක් වෙන මිනිස්සුන්ගේ විතරයි. එහෙම වුණාම ඒකෙන් එයාලට ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා තමයි මෙයාලා හිතාගෙන ඉන්නේ. ඒත් මේ කට්ටිය අද ලෑස්ති වෙන්නේ කාටවත් කරදරයක් නොකර තමන්ගේ පාඩුවේ ජීවත් වෙන පවුලක් සම්පූර්ණයෙන්ම ඝාතනය කරලා ආහාරයට ගන්න. ඒක මෙයාලගේ නීති වලට පටහැනි කියලා තමයි කැට්ලින් මේ වෙලාවේදී කීට්ට කියන්නේ. හැබැයි කීට් ගිහිල්ලා හරි එහෙම අවුලක් වෙන්නේ නැහැ. අනික මේ අහල පහල කිසිම කෙනෙක් නැහැ. ගෙවල් ප්‍රමාණයකුත් නැහැ. අපිට මේ වැඩේ ඉක්මනටම ඉවර කරලා මෙහෙන් කිසිම සාක්ෂියක් තියන්න නැතුව පැන ගන්න පුළුවන් කියලා. එයාගේ බිරිඳව මෙතනදී සනසනවා. ඊට පස්සේ මෙයා ජෙෆ්ට කතා කරන්න වගේ ජෙෆ්ගේ කාමරයට යනවා. හැබැයි තාත්තා ඉන්නේ නම් පුතාට ගුඩ් නයිට් කියන්න නෙමෙයි. මෙයා දැන් එන්නේ රැට මේ කට්ටියගේ ප්ලෑන් එක කොහොමද වැඩ කරන්න කියලා පුතාව දැනුවත් කරලා යන්න. දන්නවද? ඔයාට මම ලොකු වැඩක් අද බාර දෙනවා. අර බිග් මැක් කියන හාදියා ඉන්නේ. අපි උට කොහොම හරි කෙලවන්න ඕනේ. ඒ වැඩේ තියෙන්නේ ඔයාගේ අතේ. මට හොඳටම ෂුවර් ඔයා දීපු චොකලට් එක ඌවද රෑම කයි. ඒකෙන් ඌ හොඳටම දුර්වල වෙයි. ඊට පස්සේ ඔයාගේ වැඩේ ඔයාට කරගෙන යන්න පුළුවන්. අපි අද මේක කොහොම හරි කරමු. කීත් මේ විදිහට තමයි ජෙෆ්ව මොටිවේට් කරන්නේ. අපිට අනිත් පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙනවා. වර්න් තාමත් එයාට උදව් ලැබෙනකම් බලාගෙන ඉන්න විදිහ. මුට මොන එකා ගහලාද මන්ද කියලා කල්පනා කරන වර්න් බිලීට දන්න හැම කුණුහරුපකින්ම බැන. ඔන්න මිනිහා පයින්ම ගෙවල් පැත්තට එන්න අනිත් පැත්තෙන් පටන් ගන්නවා. එමේ වගේම සවානත් ඊට පස්සේ ඒ කට්ටියගේ ඇඳුමට වෙලා එක දේවල් ගැන කතා කර ඉන්න විදිහ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මොන වුණත් පවුල ඇතුලේ මේ දෙන්නම හිතන පතන විදිය ගොඩක් දුරට සමාන විදිහක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. රෑට චොකලට් කන්න එපා කියලා කියන්නේ ඕක තමයි. පා කියන එක අහන්නේ නැතුව රෑට චොකලට් කාපෝ ජූලියාට වගේම ඔන්න බිග් මැක්ට හොඳටම අමාරු වෙලා දෙන්නටම වමන යන විදිහ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ජූලියානා වොෂ්රූම් එකට ගිහිල්ලා ඉන්නේ. බිග් මැක් ඉතින් එළියට ගිහිල්ලා වමන කරන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් එමීගේ වගේම සෙවානගේ කතාවත් ටිකක් විතර දුර යනවා. මේ දෙන්නගේම ලෝකෙක තනි වෙන්නත් පටන් ගන්නවා. මේ දෙන්න කොහොම හරි දෙන්නගේ වැඩක් කරගන්න අතරතුර අනිත් පැත්තෙන් අපේ කීත්ගේ පවුලේ කට්ටිය ඔන්න දඩේම පටන් ගන්නවා. කීත් හිමීට යන්නේ පා නිදාගෙන ඉන්න කාමරේ පැත්තට. අනිත් පැත්තෙන් ජෙෆ් යනවා බිග් මැක්ව හම්බ වෙන්න. ජෙෆ් බිග් මැක් ඉස්සරහට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. බිග් මැක් අහනවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ජෙෆ් ඊට පස්සේ මෙයාගේ අතේ තියෙන පිහියකින් බිග් මැක්ගේ කකුලක් කපනවා. අතක් කපලා දානවා. මේ විදිහට එයාට ගොඩක් තුවාල කරනවා. අනිත් පැත්තෙන් ජෙෆ් බිග් මැක්ව ඉවරයක් කරන්න හදද්දිම බිග් මැක් කොහොම හරි ජෙෆ්ගේ අත අල්ලගෙන ඒක අඹරවලා ජෙෆ් බිමට වට ගන්නවා. බිග් මැක් ඊට පස්සේ ජෙෆ් ඉවරයක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි අපේ ලොකු මැක්ට මෙන්න මේ වෙලාවේදී ජෙෆ්ගේ මූණටම වමනි කරන්න සිද්ධ වෙනවා. මේකෙන් ජෙෆ් ඔන්න මෙයාගේ වාසිය අරගන්නවා. ජෙෆ් නැගිටලා බිග් මැක්ගේ උගුරු දණ්ඩ කපලා දානවා. උගුරු දණ්ඩ කපද්දි මේ මිනිහට එක දිගට වමනෙත් යන හින්දා ලේත් එක්කලා බෙල්ල හරහා වමනේ තමයි එළියට විදින්න පටන් ගන්නෙ. අනිත් පැත්තෙන් පාව ඉවරයක් කරන්න පාගේ රූම් එකට ගියපු අපේ කී එයාගේ පුතාගේ මේ වික්‍රමය බලාගෙන සතුටු වෙනවා. පාටත් මෙතනදී ඇහැරෙනවා. ඒත් එක්කලම කී එක පොරව පාරයි දෙන්නේ පාගේ ඔළුව හරහා පොරව ගමන් කරනවා. එයාගේ කතාවත් ඉවරයි. අනිත් පැත්තෙන් එමි කොහොම හරි සෙවානව මරලා දාන්න ඇති කියලා තමයි අනිත් කට්ටිය හිතාගෙන ඉන්නේ. ඇත්තටම එමි මේ තත්පර කිහිපයට සෙවානට කොච්චර වශී වෙලාද කියනවා නම් මෙයාට කරන්න ආපු වැඩෙත් දැන් අමතක වෙලා තියෙන්නේ. හැබැයි දෙන්නගේ රිදම් එක පොඩ්ඩක් වැඩි වෙන හින්දා එමි ඇඳෙන් වැටෙනවා. මෙන්න මේ වෙලාවේදී එමි හංගන් හිටපු පිහියටම යගේ කකුල කැපෙනවා. මේකට බෙහෙත් කරන්න කියලා හිතාගෙන සෙවාන එළියට යනවා ෆස්ට් ඒඩ් එක අරගෙන එන්න. එමි අර වගේ පිහියක් තියාගෙන හිටියේ ඇයි කියන එක ගැන දැන් සෙවානට පොඩි සැකයක් ඇති වෙලා තමයි තියෙන්නේ. මෙයා එළියට යද්දි දකිනවා මෙයාගේ වාහනේ ගාව කවුරු හරි බිග් මැක්ව මරලා
දාලා තියෙන විදිහ. ඇතින් කීත් වගේම එයාගේ බිරිඳ මේ පැත්තට එන ශබ්දය සෙවනට ඇහෙනවා. සෙවන ඉක්මනින්ම ගිහිල්ලා මෙයාලගේ වාහනේ ඇතුලේ හැංගෙනවා. වාහනේ ගාවට ආපු මේ දෙමාපියෝ දෙන්න කතා බහ කරලා මෙතනින් පිටත් වෙලා යනවා. මේ කට්ටිය කතා බහ කරන්නේ මිනිමෙරුම් ගැන කියන එක අපේ සෙවනට ලාබට වගේ ඇහෙනවා. සෙවන කෝකටත් මේ වාහනේ ඇතුලේ තියෙන ෆ්‍රිජ් එක පරීක්ෂා කරනවා. මෙතනදී තමයි මෙයා හොඳටම ෂොක් වෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම පුරවලා තියෙන්නේ මිනිමස් වලින්. ඒ වගේම බිග් මැක් ගේ කෑලි දැනටමත් මේක ඇතුලේ කුට්ටි කරලා තමයි තියෙන්නේ. අනිත් පැත්තෙන් වොෂ්රූම් එකට ගිහිල්ලා හොඳටම වම්මනේ කරන ගමන් හිටපු ජූලියා ඉන්නේ. මෙයාට හම්බ වෙනවා එමිගේ අතින් වැටිච්ච අර බිලීගේ ඇස් බෝලේ. මෙයා බය වෙලා එළියට එනවා. මෙයා පාගේ කාමරයට තමයි ගමන් කරන්නේ. පාටත් සිද්ධ වෙලා තියෙන දේ දැකලා මෙයා තවත් හොඳටම බය වෙනවා. මෙයාට පැන ගන්නවත් විදිහක් නැහැ. අර චොකලට් එකේ තිබ්බේ පවර් එකට මෙයා නිකන් මත් වෙලා වගේ තමයි ඉන්නේ. පාගේ බොඩි එකක් දැකලා හොඳටම බය වෙච්ච ජූලියා පල්ලෙහාට එද්දිම කීත් මෙයාව අල්ල ගන්නවා. මෙයාගේ ඔළුව ඩෙස් එක ගහලා මෙයාව සිහිසුන් කරවනවා. කැත්ලින් ඊට පස්සේ ලෑස්ති වෙන්නේ ජූලියාව මරලා දාන්න. හැබැයි ඒත් එක්කලම කැත්ලින්ගේ බෙල්ල හරහා ඊතලයක් වේගෙන් ගමන් කරනවා. මිනිමරු ගෑනිට හොඳ වැඩේ තමයි උනේ. මේ වැඩේ කරලා තියෙන වෙන කවුරුත් නෙමෙයි අපේ සෙවානා. සෙවානා ඇත්තටම හොඳට දුන්නෙන් විදින්න පුරුදු පුහුණු වෙච්ච කෙනෙක් කියලා මේ මූවි එකේ මුල් හරියේදී බිලිගේ කතාවකින් අපිට තේරුණානේ. මේ සිද්ධ වෙන වැඩෙන් පවුලේ කට්ටියම ගොඩක් කලබල වෙනවා. අම්මට වෙච්ච දේ ගැන පවුලේ හැමෝටම ගොඩක් දුකයි. ඒ වගේම හැමෝම ගොඩක් තරහ උස්සගෙන තමයි ඉන්නේ. කීත් මෙතනදී හැමෝම පොළුවන් ඉක්මනට කාම් කරලා ඉවර වෙලා මම ජූලියා ගාවට යනවා. ඊට පස්සේ ජූලියාගේ කොණ්ඩෙන් ඇදලා යාට ගොඩක් රිද්දනවා. ජූලියා යටි කිරියෙන් කෑ ගහනවා. කීතුත් ඊට පස්සේ කෑ ගහන්නේ උඹ හැංගිලා ඉන්න තැනකින් එළියට ආවේ නැත්තම් උඹේ සහෝදරියට මෙතනම මැරෙන්න සිද්ධ වෙනවා කියලා. ජූලියා කෑ ගහන එක අපේ සෙවානට තවදුරටත් අහගෙන ඉන්න බෑ. සෙවාන අන්තිමට ගේ ඇතුළට එන්න තීරණය කරනවා. ගේ ඇතුළට ආපු මෙයාට මෙයාගේ ෆෝන් එක හම්බ වෙනවා. මෙයා මුලින්ම කරන්නේ පොලිසියට කෝල් කරන එක. අනිත් මූවීස් වල වගේ නෙමෙයි මේ මූවි එකේදී නම් මෙතන සිග්නල් කට් එකක්වත් පොලිසිය බිසි වෙන්නේවත් නැහැ. පොලිසියට කෝල් එක යනවා. පොලිසියත් ඉක්මනින්ම මෙතෙන්ට එන්නම් කියලා. මෙතනදී මෙයාට උත්තර දෙනවා. හැබැයි ජෙෆ් දැන් ගේ පුරාවටම මේ සෙවානව හොයන ගමන් තමයි ඉන්නේ. ජෙෆ් ඊට පස්සේ මේ කාමරයටත් එනවා. ජෙෆ්ටත් මිනි මරන්න පුළුවන් වුණාට එච්චර ලොකුවට මොලේ කල්පනා කරලා දෙයක් කරන්න බැරි සීන් එකක් තමයි තියෙන්නේ. කොමරි සෙවාන මෙයාගේ අතේ තිබ්බේ දුන්නෙන් ජෙෆ්ගේ මූණට ගහලා ජෙෆ්ව මෙයාගේ ප්‍රාණපේට අරගන්නවා. ජෙෆ්ව ප්‍රාණපේට තියාගෙන සෙවානා මෙතෙන්ට එනවා. යුලියාව නිදහස් කරන්න නැත්තම් මුව මෙතනදීම මරලා දානවා කියලා තමයි. මෙයා මෙතනදී කීට්ට කියන්නේ. හැබැයි කීට්ට කවුරුත් මැරෙන එකවත් මරණ එකවත් කිසිම ගාණක් නැහැ. තමුසගේ පවුලේ හැමෝම මැරිලා ඉවරයි. තමුසට පුළුවන් නම් ජෙෆ්ව මරලා පෙන්නනවා. මං එවලෙම මේකවත් ඉවරයක් කරලා දානවා කියලා කීට් මෙතනදී සෙවානාව හොඳටම බය කරනවා. සෙවානා ඉතින් ඩිස්සාම් වෙනවා. මොකද ජූලියාව මෙයාගේ ඇස් ඉස්සරහා මරනවා දකින්න මෙයාට පුළුවන් කමක් නැහැ. මේකන්ද ජෙෆ් නිදහස් වෙනවා. ඔන්න ජූලියා ඉන්න තැනින්ම මේ කට්ටිය සෙවානාවත් ගැට ගහනවා. ඊට පස්සේ මෙයාලා මේ කට්ටියගේ වාහනෙන් අරගෙන ආපු බිග් මැක්ගේ කෑලි මෙතන බාබකියු දාන්න, උයන්න, තෙල් දාන්න වගේ දේවල් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙව්වා මේ ගෑන් ළමයින්ට කන්න කියලා මෙතනදී බල කරනවා. ඒත් මෙයාලා ඒක කරන්නේ නැහැ. මේක ඉතින් කොහොමත් සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ. අන්තිමට කොච්චර බල කරත් මෙයාලා කන්නේ නැති හින්දා ජූලියාගේම ඇඟිල්ලක් කපලා අරගෙන කීත් ඊට පස්සේ මේක තෙල් දාන්න පටන් ගන්නවා. ඔයාගෙන ටිකක් ලුණු රස වැඩි කියලායි මට නම් හිතෙන්නේ. අපි මෙයාගේ try කරලා බලමු. මේ විදිහට හරියට ෆුඩ් රිවිව් එකක් කරනවා වගේ මේ මිනිස්සයා ඇවිල්ලා ඔන්න සෙවානාගේ හොඳ ඇඟිල්ලක් තෝරන්න පටන් ගන්නවා. කීත් මේ විදිහට සෙවානාගේ ඇඟිල්ලක් තෝරන අතරතුර සෙවානා කොහොම හරි කීට්ට කියනවා. එයාගේ දුව, ඒ කියන්නේ එමි මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා වගේම එයා ඇත්තටම ගෑන් ළමයින්ට තමයි කැමති කියලා. ඉතින් මේකෙන් කීත්ගේ පෙනුම ටිකක් අමුතු වෙනවා. කීත් නැගිටලා සාමාන්‍ය තාත්තා කෙනෙක් මේ වගේ වැරදි කරද්දි ළමයිට බනින විදිහට එමීට බනින්න පටන් ගන්නවා. ඇයිවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ? ඔයා ඇයි මේ වගේ දේවල් කරන්නේ? ඔයා කොහොමද මේ දේවල් පුරුදු වුනේ? හරියට නිකන් සාමාන්‍ය පවුලක සිද්ධ වෙන සිදුවීමක් වගේ. තාත්තගේ දුවගේ මේ පුංචි රණ්ඩුව මේ විදිහට යන අතරතුර අපේ සෙවනට පුළුවන් වෙනවා කඹේ අතුල්ලලා මේව ගැට ගහලා තිබ්බ මේක කපා ගන්න. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එකට වගේම අනිත් දේවල් වලට කීත්යාගේ දුවව පිළිකුල් කරන ගමන් දුවට බනින ගමන් නිද්දි එකපාරටම සෙවානා මෙතන තිබ්බ පීයක් අතට අරගෙන කීත්ගේ ඇස් බෝලයක් එළියට පනින්න එයාගේ ඇහැට හොඳ පාරක් එල්ල කරනවා. ඒත් එක්ලම එමි කඩාගෙන පැනලා සෙවානාගේ බෙල්ල මිරි කන්න පටන් ගන්නවා. ඔන්න මෙතනදී තමයි අපේ ගේම් චේන්ජර් සීන් එකට එන්ටර් වෙන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි අර වර්න් කොහමරි මිනිහාගේ අතේ තිබ්බේ ෂොට් ගන් එකත් අරගෙන ගෙදර දොරත් ගලවගෙන ගේ ඇතුළට එනවා. මිනිහා ඇත්තටම ඇවිල්ලා තියෙන නම් බිලියට පයින් ගහන්න කියලා හිතාගෙන හැබැයි මෙතන තියෙන්නේ වෙන සීන් එකක් කියලා දැනගත්තට පස්සේ මිනිහා කෙලින්ම කීට්ට වෙඩි තියනවා. ජෙෆ් මෙතෙන්ට ඇවිල්ලා වර්න්ට ගහන්න හදනවා. ජෙෆ්ගේ කකුලට ජූලියා පයින් ගහනවා. මේ විදිහට හැමෝම ඔන්න එකිනෙකාව මරා ගන්න පටන් ගන්නවා. ජෙෆ් කොහොම හරි සෙවානාට පිහින් අනින්න හදද්දි සෙවානා රත් වෙන්න දාලා තිබ්බ තඹපු වතුර එකක් ජෙෆ්ගේ මූණට හලනවා. මේකෙන් ජෙෆ්ගේ මූණට ගොඩක් ඩැමේජ් වෙනවා. අන්තිමට ජෙෆ්ට ඇස් දෙක අරගන්නත් බැරුව මෙයා වේදනාවෙන් කෑ ගහද්දි ජෙෆ්ගේම අතට යාගේ බෙල්ල හිර කරලා ජෙෆ් ඉවරයක් කරන්න සෙවානාට පුළුවන් වෙනවා. වර්න් කීත්ගේ බෙල්ල මෙරිකන ගමන් තමයි ඉන්නේ. හැබැයි කීත්ගේ අතට අවාසනාවන්ත විදිහට පිහියක් අහු වෙනවා. මෙයා කෙලින්ම වර්න්ගේ කන හරහා මොළයටම මේ පිහියෙන් ඇනලා දානවා. වර්න්ගේ කතාවත් ඉවරයි. කීට් නම් මේකෙන් මාර නිදහසක් තමයි දැනෙන්නේ. හැබැයි මෙතන ජුලී ඉන්නවා. ජුලීට මෙයාගේ වෙන්න හස්බන්ඩ් විදිහට හිටපු බිග් මැක්ගේ කුළු ගෙඩියක් මෙයාගේ අතේ තමයි තියෙන්නේ. ඔන්න ඒකෙන් අපේ කීට්ගේ ඔළුවට හොඳ පහරක් ගහලා මිනිහාගේ කතාව
කතාව ජූලියා ඉවරයක් කරලා දානවා. ජූලියා වගේම සෙවාන තමයි ඊට පස්සේ තනි වෙන්නේ. මේ දෙන්න උනේ මොකක්ද කියලා දැන් තමයි කල්පනා කරන්න පටන් ගන්නෙ. හැබැයි තවත් එක්කෙනෙක් තාමත් පණ පිටින් ඉන්නවා. ඒ තමයි එමි. පියත් අරගෙන ජූලියාගේ පිටිපස්සට ආපු එමි ජූලියාට මේකෙන් ඇනලා දානවා. සෙවානට මුකුත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. මෙයාගේ අහිංසක සහෝදරිය මෙයාගේ ඇස් ඉස්සරහම මිය යනවා. සෙවාන ඊට පස්සේ එමිගේ බෙල්ලෙන් අඬලා එමිව පියානෝ එකේම දමලා ගහනවා. එමිගේ ඔළුවත් නිකන් දෙකට පැලෙනා වගේ හැංගීමක් තමයි යාට දැනෙන්නේ. යාට කෙලින් හිට ගන්නත් බෑ. යා බිමට ඇදගෙන වැටෙනවා. එමි ඊට පස්සේ බඩගාගෙන ගෙදරින් එළියට ගමන් කරනවා. සෙවාන ඊට පස්සේ බිග් මැක්ගේ කුළු ගෙඩිය අරගෙන ඔන්න එමි ඉවරයක් කරන්න එමිගේ පිටිපස්සෙන් එළියටම යනවා. ඒකෙන් එමිගේ ඔළුවට කෙලින්න හදද්දිම ඔන්න අර මෝඩ පොලිස්කාරයා මෙතෙන්ට ඇවිල්ලා සෙවානාගේ ඔළුවට වෙඩි තියලා දානවා. ෂෙරිෆ් කාරයාගේ කන පැලෙන්න ගහන්න හිතෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි. කොහමරි ෂෙරිෆ්ට පින් සිද්ධ වෙන්න අපේ අහිංසක එමීට නම් පණ බේර ගන්න පුළුවන් වෙනවා. ෂෙරිෆ් ඊට පස්සේ ඉක්මනින්ම මෙතෙන්ට ඇවිල්ලා එමිව මෙයාගේ වාහනයට දාලා පොලිසිය අනිත් කණ්ඩායම් වලටත් කතා කරන මෙතන තියෙන්නේ මේ සේමසේ කේසයක් නෙමෙයි ලොකු කේසයක් තියෙන්නේ හැමෝම ඉක්මනට මෙතෙන්ට එන්න කියලා මෙයා මූලස්ථානයට පණිවිඩයක් තියෙනවා. අනිත් පැත්තෙන් පොලිස් නිලධාරියා ගේ පිටිපස්සෙන් ගිහිල්ලා මේක පරීක්ෂා කරන්න හිතාගෙන එමිට මෙතෙන්ට වෙලා ඉන්න කියලා කියනවා. හැබැයි මෙයා යද්දි එමිත් මෙයාගේ පිටිපස්සෙන් යනවා. එමි නම් පිහියක් අරගෙන තමයි යන්නේ. පොලිස් නිලධාරියාට පිටිපස්සෙන් ඇහෙන ශබ්දයක් හින්දා මෙයා පිටිපස්සේ හැරෙද්දිම එමි මේ පොලිස් නිලධාරියාට පිහියෙන් ගහලා මෙයාවත් ඉවරයක් කරලා දානවා. මූවි එක අවසාන වෙද්දී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ගෙදර ඇතුළට ඔක්කොම ඩෙඩ් බොඩිස් ටික දාලා ගෙදරටත් ගිනි තියලා තමන්ගේ පවුලේ වාහනෙන් ඔන්න මොකුත් නොවුණු ගානට හිමීට මෙහෙන් පිට වෙලා යන එමිගේ මේ දර්ශනයත් එක්ක තමයි මූවි එකේ කතාව අවසන් වෙන්නේ. ඉතින් කොහමද මූවි එක? මූවි එක ගැන ඔයාගේ අදහසත් අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ මූවි එකෙන් අපිට ගන්න තියෙන මොරාල් කෝඩ් එක තමයි සමහර වෙලාවට ඔයාට ගංජා දෙන්න හදන එක්කෙනාට වඩා ඔයාට චොකලට් දෙන්න හදන එක්කෙනාගෙන් තමයි ඔයා ඇත්තටම පරිස්සම් වෙන්න ඕන. මූවි එක බලපු ඔයාට good luck.